ලංකාවේ දෛනිකව විවාහ දික්කසාද වීම 400ක් වෙනවා. විවාහ බිඳවැටීම් සහ පවුල් ආරවුල් දහස් ගණක් වෙනවා. අපේ රටේ පවුල් සංස්ථාව ලොකු අර්බුදයක නෙමෙයිද තියෙන්නේ. අපි වෙඩින් එකක් ගන්නේ හත්මුතු පරම්පරාවටම කියලා තව මගුල් බෙරත් ගහලා ණයකුත් අරගෙන. එතකොට මේවා මෙහෙම කරන්නේ දික්කසාදයකින් නතර වෙන්නද? අද අපේ රටේ විවාහය ඇතුලේ ප්‍රශ්න කන්දක් තියෙනවා. පවුල්වල බලකිරීම මත විවාහ වීම. තබන් මානසිකව හොයන පාර්ශව කරුවා සමග විවාහ නොවීම. දෙවැනි එක තමයි ලිංගික බෙලහීනතාවය. ඒ වගේම අසාමාන්‍ය විදිහට තමන්ගේ පාර්ශව කරුවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම. තව පවුල් බර දරා ගන්න අකමැති වීම. ඒ වගේම ඩිවයිස් වලට දක්වන ඕනෑවට වඩා තියෙන නැඹුරුව. ඒ වගේම තව එහෙම් මෙහෙන් කියලා තියෙන ආර්ථික ප්‍රශ්න ටිකකුත් තියෙනවා. ඒ නිසා අපේ ජෙනරේෂන් එකට කියන්නේ කසාදයක් කරගන්න කලින් තව බලන්න ඕනේ කාරණා ගොඩක් තියෙනවා. පළවෙනි කාරණය තමයි ඔයාගේ සහකාරයට හරි සහකාරියට හරි සමාජ රෝග තියෙනවද නැද්ද කියලා බලන්න ඕනේ. ඊළඟ කාරණය තමයි ඔයාගේ සහකාරයා හෝ සහකාරිය ලෙස්බියන්ද ගේද කියලාත් බලන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ සහකාරයට හරි සහකාරියට හරි ලිංගික බෙලහීනතාවයක් තියෙනවද කියලාත් බලන්න ඕනේ. මේවා මෙහෙම කීවයි කියලා ඕන් ලැජ්ජ වෙනවා හැම නෙමෙයි. දෙමව්පියන්ටත් එක්කයි කියන්නේ. තමන්ගේ කැමැත්ත මත පදනම් වෙලා තමන්ගේ දුවට පුතාට සහකාරියෙක් හොයලා ඔන්න පවුලේ නම්බුව රැකගන්න කියලා විතරක් හිතාගෙන මුළු ජීවිත කාලෙටම විඳවන්න වැඩ කරනවා හැම නෙමෙයි.